ජනතාව ඉස්සා විශාල අමාරුවෙන් ඉන්නේ. හැබැයි අමාරුවෙන් ඉන්න වෙලාවේ වුණත් තමුන්නාන්සලා හොඳ කතා කියනවා. අපි දැකලා තියෙනවා බොහොම හොඳ කතා කියනවා. මම දැක්ක තමුන්නාන්සලාගේ නායකයෙක් කියනවා දැන් මේ දවස්වල තියෙන මේ අර්බුදයත් එක්ක තෙල් බල ශක්තිය අර්බුදයත් එක්ක රැට කරන වැඩේ දවල්ට කරන්නලු. මම දැක්ක කියනවා මේ නායකයෝ රැට කරන වැඩේ දවල්ට කරන්නලු. මේක මාර කෙලියන්නේ. දැන් රැට කරන වැඩේ දැන් දවල්ට කරන්න වෙලා තියෙන්නේ. එතකොට මේ එක්කෙනෙක් කියුවේ. ඊළඟට කියනවා මේ සතියකට සැරයක් රෙදි හොදන්නලු. හැමදාම රෙදි හොදන්න එපා. සතියකට සැරයක් රෙදි හොදන්නලු. ආපහු කියනවා තෙල් වලට QR එකක් දාපු හින්දා මම දැක්ක එක නෝනා කෙනෙක් മന്ത്രിතුමියක් කියනවා තෙල් වලට QR එක දාපු හින්දා මිනිස්සුන්ගේ අතේ දැන් සල්ලි ඉතුරු වෙලා තියෙනවා. සල්ලි ඉතුරු වෙලා තියෙනවලු මිනිස්සුන්ගේ අතේ. ඒගොල්ලෝ රැට කතා කරලා අපිට ටෙලිෆෝන් කරලා ස්තුති කරනවලු. රැට කතා කරලා ස්තුති කරනවලු. එහෙමත් කියලා කියනවා. දෙයි හාමුදුරුවනේ මේ රටේ තෙලුත් ජනංගීල ඔක්කොම ගණන් කියලා මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. හැබැයි අමාරුවෙන් හිටියට කමක් නැහැ. අනේ මේ වගේ ගොන් ආතල් දෙන්න එපා. මේ වගේ ගොන් ආතල් දෙන්න එපා. සාමාන්‍ය කාඩ් පැක් එකක් ගත්තාම පුරු කුට්ටම කියලා කියන්නේ ඒකේ යෝ කරලා දෙන්නයි. මේකේ දැන් මුළු පැක් එකේම යෝ කරලාද. ඒ තරමටපත් වෙලාද. මිනිසුන්ට දැන් මල පැනලා ඉන්න වෙලාවනේ. මල පැනලා ඉන්න වෙලාව මේ වගේක් ඇහුවම දැන් අමාරුයි. අමාරුවෙන් ඉන්න වෙලාව මල පැනලා ඉන්නකොට මේ වගේ දේවල් කියලා තවත් මිනිස්සුන් අසරණ භාවයට පත් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම දැන් සිංහල අවුරුද්දක් එන්නේ. මේ සිංහල අවුරුද්දට මොකද්ද වෙන්නේ? අපි දන්නා සිංහල අවුරුද්ද එනකොට තව කීයකින් ඩීසල් මිල ඇයිද? ඒක මේ අපි යන්නේ අපේ ප්‍රශ්නයක් කියලා. පිට මං කිව්වේ අර ඇමරිකා ජනාධිපතිට පින් සිද්ධ වෙන්න තමයි මේ කන්න වෙන්නේ ඉල්ලගෙන. ඒතර තන් ඩීසල් කීයට ඇයිද? පෙට්‍රල් කීයට ඇයිද? මොකද ඒක ගිය ගමන් ප්ලේන් තීන ඔක්කොම ගණන් යනවා. මිනිස්සුන් ගන්න රාජ්‍ය සේවකයෝ රාජ්‍ය මේ මාසේ පඩිය හම්බුණා ආයි මේ මාසේ අන්තිමට හම්බෙන්නේ පඩිය. එතන මේ පඩියෙන් පුළුවන් ද මේ සිංහල අවුරුදු කන්න? සිංහල අවුරුදු කන්න නෙවෙයි වෙන්නේ සිංහල අවුරුදු ලෙව කන්න වෙන්නේ. සිංහල අවුරුදු කන්න බෑ. ඒ තරමට මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටිලා. කඩාගෙන වැටෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ගරු මුලාසනේ මන්ත්‍රීතුමිය ජනාධිපතිතුමා ඇවිල්ලා අද ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් ජනාධිපතිතුමා කතාවක් කරා. බොහොම හොඳයි. ඒ කතාවේ සහන දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒකම ජනාධිපතිතුමා කිව්වා මේ දීවර ජනතාවට ගරු මන්ත්‍රීතුමා මේ දීවර ජනතාවට දෙන සහනාධාරය ලක්ෂ එකමාරක දානද බහුදින යාත්‍රාවට. මොකද බහුදින යාත්‍රාව වලින් තමයි අපිට මාළු අස්වැන්න ගෙනල්ලා දෙන්නේ. ඒතර මේ දීවර සහනාධාරය දෙන එකේ මම යෝජනා කරනවා අනේ මේ දීවර සහනාධාරය ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා දීවර සහනාධාරයක් දුන්නා. රුපියල් 25ක සහනාධාරයක් දුන්නා. දීවරයකට එකක් වාරිකයක් හම්බුණා. නැත්නම් උපරිමයේ දෙකක් හම්බුණා. ඒකෙන් එකක්වත් මින් වෙනතුරු හම්බෙලා නැහැ. පුළුවන් නම් ගෙනල්ලා මම දීවර ඇමතුමාට කියනවා පෙන්නන්න මේ සභාවට ගෙනල්ලි වෙලා මේ දීවර සහනාධාරය අකණ්ඩව දුන්නද කියලා. අකණ්ඩව දුන්නා නම් පෙන්නන්න මෙන්න මේ අහවල් තංගල්ලේ වරාය ඊළඟට බේරුවල දීවර වරාය මීගමුව මේවා තියෙන වරාය වල මෙන්න මේ බහුජන යාත්‍රා හිමියට මේක දීලා තියෙනවා කියලා පෙන්නන්න. ඒව පෙන්නන්න බෑ. අද ලක්ෂ 35ක් යනවා. ඔවුන්ට අනිවාර්යයෙන්ම ලක්ෂ 35ක් යනවා වියදම. ඒ ලක්ෂ 35න් ලක්ෂ 20ක් යන්නේ ඩීසල් වලට. ඒ තරම් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා කරුණා කළා මේ ජනතාව වෙනුවෙන් ඒ යුතුයකම වගකීම ඉටු කරන්න. මොකද හේතුව එහෙම නැත්නම් අර ඊ타මත්ම අසරණ තත්ත්වයකට පත් වෙනවා. මොකද ජනතාව ඉන්නේ බොහොම අමාරුවෙන්. මොකද හේතුව බීලා දීවරයා මාළු 500ක් ගාවුවා මොකද්ද වෙන්නේ? ගාන කියලා ඇහුවම ඇඟේ මාළු නටනවා. ඒ තරමට මිනිස්සුන්ට අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද හේතුව මේ අර්බුදය එන්නේ සිංහල අවුරුද්දක් එනකොට. මේ අර්බුදයෙන් අපි ගොඩ එන්න ඕන. ඊළඟට ජනතාව සාමාන්‍ය මිනිස්සු අහිංසක මිනිස්සු තමන්ගේ ගෙදර දොර විකුණලා දාන ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා. දැන් ඒකෙන් 10%ක්. දැන් තන්පතුවේ ලැබෙන පොලියෙන් 10%ක් කපා ගන්න. ඔබතුමාගේ කාලය අවසන්. හරිද? තන්පතුවෙන් 10%ක් කපා ගන්න. එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ? ගරු මන්ත්‍රීතුමිය මේ විදේශ ව්‍යාපාරිකව ආරක්ෂා කරගන්න. අපි ආණ්ඩුවට කියනවා බෙල්ල මිරිකන්න එපා. බදු ගහලා බෙල්ල මිරිකලා. අර කස්ටම් එකෙන් පයින්නවා සමහර ව්‍යාපාරිකයන් දැන්ට ගිහිල්ලා උස්සන් යනවා ලැප්ටොප් එකේ අරවා මේ ඔක්කොම. මේ රටේ ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ හොරුද? නෑ හොරු නෙවෙයි. ඒ අය මේ රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන මිනිස්සු ඒ අයට සලකන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සිංහල අවුරුද්දේ ජනතාවට සින බර අඩු කරන්න කියලා අපි යෝජනා කරනවා.